ඉතින් සුබ දවසක්. අදත් මම ලේසිම ලේසි ක්‍රමයක් අරගෙන තමයි ආවේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ එළවලුවකුයි බතයි දෙකම එකපාරින් උයාගන්න ලේසිම ක්‍රමයක් ගැන. මේ දවස්වල හැමෝම කාර්යබහුල නිසා අපි කැමති උයන එක වුණත් ඉතාමත් ඉක්මනින් කරගන්න තියෙනවා. ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්නකෝ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මං කලින් වීඩියෝ එකකින් ඔයාලට කියලා දුන්නා යොදොල් හදන ලේසිම ක්‍රමයක් ගැන. ඒක තාමත් බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලලම ඉන්නකෝ. අත්තාපල්ලල කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක්නේ. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ අත්තාපල්ලල තමයි මෙන්න මේ විදියට බතත් එක්ක ලේසියෙන්ම හදාගන්න විදිය. අපි දැන් දන්නවා අල තම්බ ගන්න තමයි අපිට මේ අර්ථාපල් මාළුව හදාගන්න ගොඩක්ම වෙලා යන්නේ කියලා. ඉතින් මේ ක්‍රමයට අපි විසඳුමක් හෙව්වනම් අර්ථාපල්ලල හදාගන්න හරිම ලේසි. ඉතින් මම දැන් ඔයාලට කියා දෙන්න යන්නේ බතත් එක්කම මේ මාළුව ඉක්මනින්ම හදලා ඉවර කරගන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ අර්ථාපල්ලල අපිට පොඩි විදියට හදන්න පුළුවන්. ඒ වගේම බැදුමක් විදියට හදාගන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයකට හැදුවත් අපිට ඉතින් අල නම් සුද්ධ කරගන්නම වෙනවනේ. එහෙනම් අපි අල ටික සුද්ධ කරගමු. අල ටික සුද්ධ කරලා අරගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි ටික කපා ගන්න. ඒත් එක්කම අපි හාල් ටික තම්බ ගන්න සූදානම් කරගන්න. අපි හාල් ටික වතුර දාලා සෝදලා බත තියාගන්න පිළියෙල කරගමු. දැන් අපි කපලා අරගත්ත අල ටිකත් මේ බත් එකටම එකතු කරන්නයි යන්නේ. දැන් නම් ඉතින් ඔයාලටත් හිතා ගන්න පුළුවන්නේ මම මේ මොකද කරන්න යන්නේ කියලා. හාල් ටිකයි අල ටිකයි එකම එකපාරින් තම්බ ගන්නයි මේ යන්නේ. මේ ටික තැම්බෙනකන් අපි අල එක හදා ගන්නට අවශ්‍ය ද්‍රව්‍ය ටික සූදානම් කරගනිමු. ඔයාලා වැඩියෙන්ම කැමති අල හොදි කන්නද නැත්නම් අල බැදුම් කන්නද? මම ඒ ගැන හරියටම දන්නේ නැති නිසා මම මේ දෙකම හදන විදිය අද ඔයාලට පෙන්වන්න හිතුවා. ව්‍යංජනයක් හදනකොට අප නිතරම ගන්න දේවල්නේ බීලුණු, සුදුලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, කුරුඳු ඒ වගේ දේවල්. අපි ඉතින් මේ හැම දෙයක්ම කපලා කරලා අරගමු. දැන් අපි බීලුණු ටික කපා ගනිමු. මම මේ ගමන්ම බීලුණු ගැන පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්නත් හිතුවා. මේ දවස්වල වෙළඳපොලේ මිලදී ගන්න බීලුණු වල අපි දකිනවා කළු පාට පුස් වර්ගයක් බැඳිලා තිනවා. ඒ ගැන පොඩි විස්තරයකුත් මම දැන් දාන්නම්. ඒ දිලීර රෝගයන් නිසා හටගත්තු පුස් වර්ගයක්. අපි මේ වගේ වෙලාවට කරන්න ඕනි බීලුණු ගෙඩි හොඳින් සෝදලා ගන්න ඕනි. ඒ වගේම ඒ බීලුණු ඇතුළටත් බීලුණු ගෙඩිය ඇතුළටත් ඒ දිලීරේ කාවෙදිලා තියෙනවා නම් ඒ වගේ බීලුණු ගෙඩි ආහාරයට ගන්නේ නැතුව ඉවත් කරන්න ඕලා මතක තියාගන්න. අමු මිරිස් කරලොත් අවශ්‍ය ප්‍රමාණයට කපලා එකතු කරගනිමු. අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ටිකකුත් සකස් කරගනිමු. ඔන්න දැන් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් මම මුලින්ම හදන්න යන්නේ අල හොද්දක් කියලා. මෙන්න කුරුදුත් අපි වෙන් කරගත්තා. අල හොද්දාව හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි මේ විදිහට වෙන් කරගෙන දැන් අපි යමු අපේ බත් එක බලන්න. මෙන්න බලන්නකෝ ඒ වෙනකොට බත් එක ගානට තැම්බිලා. දැන් කොහොමේ අර අල ටික? ඔන්න එයාලා හැංගිලා ලාවට පේනවා. අපි දැන් හදන්නේ මෙයාලව එකින් එක ගොඩ අරගන්න. වෙනදා අල තැම්බෙනකන් අපි කොච්චර වෙලා බලන් ඉන්නවද? ඒත් ඉතින් අද බලන්නකෝ බත් එකත් එක්කම අල ටිකක් තැම්බිලා ඉවරයි. විනාඩි 10කටත් වඩා අඩු කාලයක් තමයි ගියේ. ඔයාලා අල ටික කපනකොටම අල කෑලි කීයක් තියෙනවද කියලා පොඩ්ඩකට ගණන් කරා නම් මෙහෙම ගොඩ ගන්නකොට අපි ඔක්කොම ටිකම අරගත්තද කියලා බලා ගන්න හරියටම පුළුවන්. නැත්තම් මෙයාලා හැංගිලාවත් ඉන්න පුළුවන් බත් යට. දැන් අපි
මේ විදියට බත් වලින් වෙන් කරගත්ත අල ටික දීසියකට වෙන් කරලා අරගනිමු. ඉන්නකො මම පෙන්නන්න මේ අල ටික ගානට තැම්බිලා තියෙන විදිය. මේ බලන්න. හොඳ ගානට තැම්බිලා තියෙන අල ටික. දැන් ඉතින් වෙනද හදන විදියටම අල හොද්ද අපි හදාගනිමු. මෙන්න මේ විදියට අවශ්‍ය කුළු බඩු සියල්ල එකතු කරාට පස්සේ අල හොද්ද අපිට ගොඩක් වෙලා තම්බ ගන්න ඕනේ. මොකද දැනටමත් අල තැම්බිලා තියෙන නිසා. ස්වල්ප වේලාවකින් අපිට ලුණු අම මිරිස් වගේ දේවල් ගානට තැම්බීගෙන එනකොට අල හොද්ද බා ගන්න පුළුවන්. අල හොද්ද නම් දැන් අපි හදලා ඉවරයි. දැන් බත් එක්ක තම්බගත්ත අල වලින් කවුරු හරි කැමති අල බැදුමක් කන්න නම් ඔන්න දැන් ඒගොල්ලන්ගේ අවස්ථාව. අපි දැන් හදන්නේ අපේ අල බැදුම සකස් කරගන්න. මම අද අල බැදුම හදාගත්තේ තම්බගත්ත අල වලට ලුණු කුඩුයි කහ ස්වල්පයකුයි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මම කහයි ලුණුයි එකතු වෙච්ච තැඹුණු අල ටික බැද ගන්නයි මේ යන්නේ. තෙල් ටික ගානට රත් වෙලාද බලන්න මම බීලුණු වලින් ටිකක් දාලා බලනවා. බීලුණු බැදෙන සුදුසුයි කියන්නේ ඒ කියන්නේ තෙල් ටික රත් වෙලා. අපි දැන් අල ටික එකතු කරලා හිමීට කැඩෙන්නේ නැති විදියට බැද ගන්නවා. කුණු චුට්ටකුත් දානවා. එතකොට අල එක සුවඳ වෙනවා.
අල කෑලිවල උඩයට මාරු කරගෙන දෙපැත්තම හොඳින් රන්වන් පාට වෙනකම් බැදගන්න. කුරුඳුත් එක්ක මේ අල ටික බැදෙනකොට මාරම සුවඳක් තමයි එන්නේ. දැන් නම් අපේ අල ටික ගානට බැදිලා ඉවරයි. මම මේ හදන්නේ අල ටික දීසියකට වෙනම ඉවත් කරගන්න. දැන් අපි අල ටික මෙන්න මේ විදිහට තෙම්පරාදු කරගනිමු. තම්බපු අල ටික අපි කලින්ම බැදගත්ත නිසා මේ තෙම්පරාදුවට ගොඩක්ම තෙල් දාන්න ඕනේ නැහැ. මේ ප්‍රමාණයට තෙල් ටිකක් තිබුණාම ඇති. දැන් බැඳගත් අල ටික මේ ටිකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඔන්න ඉතින් අපේ අල බැදුමත් දැන් හදලා නම් ඉවරයි. බලන්නකෝ ඉතින් වෙනද තරම් අලමාලුවක් හදන්න අද වෙලා ගියේම නෑනේ. ගෙදර අයටත් පුදුම ඇති. ඔයාලත් එහෙනම් මේ විදිහට හදලා බලලා මටත් ඔයාලගේ අදහස කියන්න. තවත් අලුත් දෙයකින් නැවත හමු වෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.